Go gamers, it's your boy Robex here. So අපි අද සීරීස් එකක් ස්ටාර්ට් කරන්න යන්නේ WWE 2K25 My Rise මෝඩ් එකෙන් අපි ප්ලේ කරන්න යන්නේ මේක සීරීස් එකක් විදිහට මම වීඩියෝ කරනවා. So වැඩි කතා නැතුව අපි ගේම් එකට යමු. මම යන ගමන් ඉතුරු මාසේ සෙට් කරන්න කොහොමද කියලා ඔයාලට කියන්න. So මම මේක already play කරලා තියෙනවා. අපි අලුත් එකක් විදිහට තමයි යන්නේ. So let's start. So Triple H කින් තමයි අපි start කරන්නේ. Promo එක. But to forge this path, we need talent who can rise to the occasion. Whether that's someone who's already here or an outsider ready to step in and lead the charge. Who is going to be the superstar to lead us to that next level? Well, we're going to answer that question starting next Monday on Raw with the WWE Draft. The WWE Draft kicks off next Monday. That's huge news. Raw and SmackDown GMs Adam Pearce and Nick Aldis have decisions to make that will shape the future of WWE. Now, I know I'm supposed to be... So, ඔයගොල්ලන්ට මම මේක යන ගමන් මේක එක්ස්ප්ලেইন කරන්න මොකද වෙන්නේ කියලා. normally WWE වල draft කියලා එකක් තියෙනවා. ඒකෙන් වෙන්නේ දැන් mainly ඇවිල්ලා WWE වල shows තුනක් තියෙනවානේ. NXT කියලා තියෙනවා. NXT කියලා කියන්නේ start කරන එක. ඒක ඇවිල්ලා basic show එකක්. So normally අලුත් superstars ලා කියන්නේ WWE වලින් train කරලා ගන්න කට්ටිය ඉස්සෙල්ලා NXT වලට තමයි දාන්නේ. NXT වලින් perform කරන කට්ටිය ඒගොල්ලෝ main shows වලට ගන්නවා SmackDown Raw වගේ. So මෙතන ගොඩක්ම මම හිතන්නේ කතාව මේ යන්නේ SmackDown Raw එකත් එක්ක. So Netflix එකත් එක්ක WWE partner වුණාට පස්සේ يعني new era එකක් කියලා තමයි කිව්වේ. මොකද Triple H ඇවිල්ලා overtake කරා කියන්නේ කලින් Vince McMahon ගෙන් පස්සේ Triple H තමයි ඔක්කොම decisions එම ගන්නෙ. දැන් අකියෝයා chief operating officer හරි accounting officer හරි හරියටම මතක නැහැ. කොහොම හරි එයා තමයි දැන් head. ඔක්කොම decisions දැන් ගන්නේ කලින් මොන superstar ද push කරන්නේ හැම දෙයක්ම ගන්න දැන් Triple H. So දැන් මෙයා මේක කියන විදිහට දැන් normally at WWE වල Cody Rhodes නේ දැනට ඉන්න top star. ඒතකොට එයාවනේ මෙයා push කරේ. ඒ වගේ මේ ස්ටෝරි එකෙන් වෙන්නේ අපි තමයි දැන් මේක My Rise එපිසෝඩ් එකක් විදිහට අපි යන්නේ. එතකොට අපි My Rise series එකේ වෙන්නේ අපිව තමයි මෙයා පුෂ් කරන්න හදන්නේ. දැන් අපි men's division එකෙන් යමු. women's පහතරම තේරුම් ගන්න. මොකද දැන් women's මේ අපිට කොහොමද යූස් කරන්නව දැන් මේ ඉස්සරහට මොකද මේ ප්ලේ කරලා තියෙනවා. normally men's ගත්තත් women's ගත්තත් අපිට මේ female character එකෙනුත් අපිට ගහන්න එනවා ඉස්සරහට ඉතින් කොහොමද ඒ so දැන් මෙතන අපිට option එකක් දීලා තියෙනවා අපිට select කරන්න බලලා මම option හතර ඔයගොල්ලන්ට කියන්නම් පළවෙනි option එක තමයි already raw in a star කෙනෙක් කොහොම මේකල push කරනවා කියන එක. ඒ කියන්නේ already WWE ඉන්න එක. අනිත් එක තමයි SmackDown already ඉන්න එක. ඒ WWE වල already ඉන්න එක. දැන් මේ third option එකේ තියෙන්නේ the top star from another promotion කියන එක. ඒ කියන්නේ දැන් WWE වගේ තව wrestling promotions තියෙනවා. අපි ගත්තොත් එහෙම AEW කියලා කියන්නේ ඒ වගේ ලොකු කම්පැනි එකක්. තව ගත්තොත් එහෙම දැන් AEW වලින් තමයි Cody Rhodes මේකට ආවේ. මේගොල්ලෝ ගත්තානේ. ඒ shift වෙන කලින් යා Cody Rhodes තියදී AEW වල ගොඩක් කටි දන්නවා. ඉතින් මම මේ ස්ටෝරි කියාගෙන යන්න. මොකද මම WWE දැන් අවුරුදු ගානක් තිස් ෆලෝ කරනවා. මම ලොකු ෆෑන් කෙනෙක් WWE වල. So මම ඔයගලන්ට මේ බේස් එකක් කියාගෙන යන්නම්. එතකොට දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ට අයිඩියා එකක් එනවා. ඔව් AEW වල එහෙම තමයි. අනිත් එක තමයි මම පස්සේ ඒවා ගැන ඔයගලන්ට ඉස්සරහ සීරීස් වල තව කතා කරගෙන යන්නම්. in depth MMA champion කෙනෙක් කියලා කියන්නේ දැන් UFC වගේ කවුරු හරි ගහන කෙනෙක්. නම් දැන් අපි ඒ වගේ ස්ටාර් කෙනෙක් වෙන්න ඕන නම් එහෙම ගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරමු another promotion කියන මේකට. MMA මම ප්ලේ කරා. so ලොකු සීන් එකක් නෑ.
අපි another promotion කියන එකකින් ගියා. as the top star of another promotion. That's right. I think you know who I'm talking about. They could be the next AJ Styles. දැන් AJ Styles උත් ඇවිල්ලා TNA කියන එකෙන් ආවේ. Caught their eye. TNA කියන ප්‍රොමෝෂන් එකෙන් තමයි AJ Styles උත් ආවේ. WWE. It all starts at the draft when we take the next step in WWE's revolution. The CCO just alluded to the fact CCO Chief going number Content Officer. I can't wait for draft night. මම හිතන්නේ සෝ අපි ගේම් ප්ලේ එකට යන් දැන් අපිට තියෙන කැරක්ටර් එක බිල්ඩ් අප් කරන්න මම මේ පාර්ට් එක කොට ස්කිප් කරන්නම් ඕගලන්ට මේ මොකද ටිකක් වෙලා යනවා මේක අපි කෙලින්ම ඒකෙන් පටන් ගමු so right so මම සුපර්ස්ටාර් ක්‍රියේට් කරා එක මැච් එකක් වගේ මගේ අතින් ඒ වුණා මොකද මම ඕගොල්ලන්ට ඒක පොඩි මැච් එකක් මොකද දැන් අපි WWE වලට shift කරන නිසා තා ප්‍රොමෝෂන් එකකින් කලින් ප්‍රොමෝෂන් එකේ මැච් එකක් තමයි ප්ලේ කරේ ලොකු සීන් එකක් නෑ ඒක Thanks for taking the time to answer a couple කැටිකලි questions. ඔයගොල්ලෝ සමානක් කියලා WWE බලන කට්ටිය දන්නේ නැහැ ටික 100 different directions, so I'll try to make this quick. No problem. And it's කමෙන්ට්ස් වගේ කරන්නේ කෙනෙක් good to meet you. ගොඩක් ඉන්ටර්වියුස් එහෙම තියන්නේ මෙයාට Competed all තමයි over the world. බෑක්ස්ටේජ් Most ඉන්ටර්වියුස් අනම recently were a star for a rival company. What personality traits led to your success? සෝ මේකෙන් බේසිකලි අපිට කරන්න කියන්නේ දැන් අපිට අපේ පර්සනැලිටි එක චූස් කරන්න පුළුවන්. දැන් ගෝල්ඩන් බ්‍රෑෂ්ලි කියන්නේ ගොඩක්ම ඇවිල්ලා අපි ගත්තොත් එහෙම ඔයගලන්ට එක්සැම්පල් එකක් මම දුන්නොත් එහෙම රෝමන් රේන්ජ් වගේ කැරක්ටර් එකක්. ඒකට එයා කොමෙඩික් නැහැනේ ගොඩක්. එයා ගොඩක් නැවිලා ගොඩ රෆ් කැරක්ටර් එකක්. දැන් කොමෙඩික් and ෆන් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ග්‍රේසන් වෝලර් වගේ ඒ වගේ කට්ටියක් අපිට ගන්න පුළුවන්. මේගොල්ලෝ තව ග්‍රේසන් වෝලර් ගන්න පුළුවන්. තව කවුද ඉන්නේ? ඉස්සර නිව් ඩේ ඒ වගේ. ඕටිස් ඒ වගේ. රසාවා ඒ වගේ. අර ඒ වගේ කැරක්ටර්ස් තමයි ඇවිල්ලා. ස්කීමින් and calculator. ඒක ඇවිල්ලා කියන්නේ ගොඩක්ම ස්කීමින් and calculator කියන්නේ අර ටාගට් ඩ්‍රිවන් වගේ එකක් නිකන් අපි ගත්තොත් එහෙම සොලින්ස් වගේ ගත්තොත් එහෙම Everything I do has a purpose. People like to say they're 2 steps ahead. Well, I'm 20. You can't survive on sheer strength and ඒ athletics. කියන්නේ හැම එකටම ප්ලෑන් එකක් තියෙනවා. දැන් සෙල්ෆ් සොලින්ස් ගේ ප්ලෑන්ස් See එහෙම how that like got you here. යක් කරපු දේවල් පාස්ට් එකේ fully plan නේ. Selected දැන් number ෂීල්ඩ් එකෙන් one බ්‍රේක් අප් වුණාට පස්සේ ආ අයි ටොප්ම ස්ටාර් වුණා. Something I could use අර ඒ වගේ කිසි රීසන් එකක් නැතුව දෙයක් කරන්න. right? Well, ඒතකොට ඒක පොඩ්ඩක් හීල් වගේ කරක්ටර් එකක් කරත් තමයි හරි that පර්සනල් එක. much tougher to beat. මම කැමති මේක පොඩ්ඩක් හීල් වගේ ප්ලේ කරන්න බලන්න. අපිට chance I එකක් know you're හම්බෙයි busy, දැන්. so I'll let you go for now. Thanks again, and good luck with the draft. හරිද? ඩ්‍රාෆ්ට් එකෙන් ස්ටාර්ට් කරන්නේ. So yeah, keep let's do the conversation with you know. Good to see you. Hey, boss. You feeling okay? I know it's tough. New surroundings, big expectations, especially with everything lined up tonight. I've got all the angles covered. Kind of like this wrestler I used to watch growing up. What was his nickname? The Cerebral Assassin? Never heard of him. Yeah, I guess he didn't amount to much. Good one. I gotta get going, but you should be proud of everything you've accomplished to get here. You've earned it. See you out there in a bit. Right. දැන් අපිට ඩිරෙක්ට් වෙන ස්ටෝරි එකට යන්න පුළුවන්. මම කැරක්ටර් ගොඩක් මේ මගේ ලුක් එක ගන්න බැලුවේ මම හිතනවා මේ ෂේප් ඇති කියලා බලන්න. It's time to kick off ඩ්‍රාෆ්ට් එකෙන් අපි ස්ටාර්ට් කරා. WWE Draft. Thank you. But tonight is not about me. It's about launching this company in a new and exciting direction. And that all starts with the announcement of the top overall pick. So let's not wait any longer. With the first pick in the WWE Draft, Raw is honored to select the future of WWE.
the #1 pick in the WWE draft, and wow, මේවා නම් චේන්ජ් කරගන්න ඕනේ මේ බෑග්ග්‍රවුන්ඩ් වෝල් එකේ යන ඇනිමේෂන් එකේ මේ කවුද We heard all the rumors, but seeing this play out now really lives up to the hype. මේම හයිට් එකේමත් මේ මංගානටම වගේ දාලා තියෙන. ඒතකොට මේ බලන්න පුළුවන් නැත්තම් සුපර්ස්ටාර් කෙනෙක් ඉන්නකොට අපේ සයිස් එක කොහොමද? stand by. There's some kind of technical issue here. Talk about ruining a moment. What the heck? Who was that? Oh, where's security? Can someone explain what just happened? Okay, got it. The draft will continue after this break. සෝරි කම්ප්ලීට්ලි කියන්නේ අපිට ඇටැක් කරා වුණායි මේ මිස්ට්‍රි ඇටැක් එකනේ කවුද කියලා හරි කම දන්නේ නැහැ. මේ ඉතින් තමයි ස්ටෝරි එක අපිට පිටලා. මේ කමෙන්ට්ස් දාලා තියෙන සුපර්ස්ටාර් ලාගේ ජේවුස් වයින් අනන්නම් කියලා තියෙනවා. ලාඩන් කියලා ඉතින් තමයි ඇටැක් කරලා තියෙන්නේ. ප්‍රොෆයිල් චෙක් කරනවා. Actually stuck with identity number. First of all, I'm sorry about what happened out there. We're working with the authorities to get to the bottom of it, but Hunter says it seems like it was just a මේ හන්ටර් කියලා කියන්නේ සිපලිස්ට් තමයි නේද? ඕගොල්ලෝ මේකෙන් ගන්නට කවර වෙනවා නේද? ඔයගොල්ලෝ use කරනවට සිපලිස්ට් නික්නේම් හන්ටර් කියන්නේ. Is this how things are handled over here in WWE? Maybe I would have been better off staying where I was. I assure you that's not the case. You're in good hands. So if it was a random person, what was with that stuff on the Tron? Tron එක කියන්නේ මේ අර බෑග්ග්‍රවුන්ඩ් එකේ දැන් එහෙම චේන්ජ් කරන්න බෑනේ. දැන් ඔය එන්ට්‍රන්ස් එකක් යනකොට මේ පිටපස්සේ බෝඩ් වල දාන්නේ මේ කොහොමද කියන්නේ Tron එක කියන්නේ. අර පිටපස්සේ යාලගේ ඇනිමේෂන් එක යන්නේ ඒ බෝඩ්ස් තමයි ඩිජිටල් බෝඩ්ස්. Could have been unrelated technical difficulties. Either way, I don't think it's anything to worry about. Better to focus on the positive and move on. I can handle my own strategy on how to. I'll set up a match for you next week on Raw, and it'll be against a local competitor you'll be sure to dominate. After that, So මෙතන ඇටැන්ටියස් අපි අපරයිස් කරන HD එක. ඔව් see. choice යාට මේ වැඩගන්න ප්‍රොඩියුසර් කෙනෙක් වගේ කෙනෙක්. ඇටැන්ටියස් මෙතන ස්ටෝරි කිව්වොත් එහෙම ඇටැන්ටියස් අපෙන් අපලයිස් කරන HD එක. ඒකට අයින් සීන් එකක් දානවා මේ මම කලින් හිටපු තැන ඉඳලා හොඳයි කලින් ඒක රෙස්පොන්සිබල් නැහැ කියලා. ඒකට ඩිස්ක් කියනවා කියන්නේ අපරයිස් කළා කියනවා next week එකේ local company කෙනෙක් එක්ක match එකක් set up කරනවා. ඒකට මිනිස්සුන්ට ප්‍රොග්‍රෑම් එකක් දානවා. see you talking. you all right? I'm okay. I know we didn't cross. CM Punk fans වෙන කමෙන්ට් එකක් ගන්න. But it's good. මම ඇත්තටම ලොකු ෆෑන් කෙනෙක් CM Punk Anyway, යාළුවා it's wrestling. දාලා ගියාන නිසා ඒකෙන් පස්සේ මට කවදාවත් Listen, I know management wants us to brush things like this under the rug, but I'm not sure it was a one-time event. Besides, how does some random person get access to the Tron? ඒක තමයි ලොකුම ඉෂුව එක. Look, if I were මේ you, දැන් I'd keep your head on a Tron swivel. එක ඇවිල්ලා ඔෆිෂියල්ස් වලට විතරයි This could be the access start of something තියෙන්නේ. big. දැන් බිග් බෝඩ්ස් වල ඒවා මේ දාන්නේ වහේම ඊට පස්සේ ඩිජිටල් බෝඩ්ස් වල දාන්නේ වහේම මේ ඒවා ඇක්සස් තියෙන WWE එකට විතරයි. දැන් එහෙම රැන්ඩම් පර්සන් කෙනෙක්ට එහෙම ඇක්සස් තියෙන විදිහක් නැහැ. මේ CM Punk කියන අය වෙන විදිහක් නැහැ නේ. ඒක අපි I agree වෙලා. agree. I'll be ready if and when something happens again. ඒ කියන්නේ කෑෆුල් වගේ එකක් තියෙනවා ඉතින් මේ මොකද එහෙම ඇක්සස් සම්බන්ධ දෙයක් නැහැ කවුරු ලොකු Came out of දෙයක් nowhere. Are you okay? Hey, Troy. I'm a lot more angry than I am. That's actually what I wanted to talk to you about. The perfect way to blow off a little steam. You got any idea who was under that mask? Because I do not. However, since I got promoted, which was definitely based on merit, not because Roman Reigns landed on me at WrestleMania and Triple H felt bad about my numerous injuries. මේ කියනවා මේ සපෝට් වෙලා තියෙනවා රුකන් රේන් මේ රැස්මීනා එකේ වරගයන්කට කියන්නේ ගාලා හරි එකට පැනලා වැටිලා හරි මොකද සීන් එකක් කියලා මෙයා ඉන්වෝල්ව් වෙලා තියෙනවා. ඒකෙන් ඉන්ජර්ඩ් වෙච්ච නිසා ප්‍රොමෝට් කරනවා සීන් එකක් තියෙනවා. I've been put in charge of booking the matches for our live events. ලයිව් ඉවෙන්ට් වලට මේ බුක් කරන මැචස් ඔක්කොම You should be congratulating yourself. I appreciate it, Troy. But I'm focused on figuring out. That's exactly why you should compete in some live event matches. It's the perfect opportunity. Fine, Troy.
You're the best. So මේ ලයිව් මැචස් කියලා කියන්නේ මේ ටික අතර දෙන්නම් ගොඩක් වෙලාවට ඔය නෝමල් දැන් මන්ඩේ රෝ තියෙනවනේ ආයෙ තියෙනවනේ මේ ෆර්ස්ට් ෆ්‍රයිඩේ නයිට් ස්මැක්ඩවුන් එතකොට ඒ ෂෝස් ඇවිල්ලා මේ ලයිව් ෂෝස් මේ ඒවා ගොඩක් වෙලාවට රෙකෝඩ් කරලා තමයි දාන්නේ. ලයිව් ෂෝස් කියලා වෙනම ඒගොල්ලෝ රටවල් වලට ගියාම මේවට ටෙලිකාස්ට් කරන්නේ නැහැ. මේ ඇවිල්ලා මම හිතන්නේ මේ යා කිව්වට ඇවිල්ලා සෙලිබ්‍රේෂන් එකක් වගේ අපිට ගහගෙන ඉති කවුරු හරි ඉන්නවා නම් අපිට පුරුදු වෙන්න පුළුවන් ඔය ලයිව් ෂෝස් කට්ටිය එක්ක ගහගෙන ඉන්න ඇත්තටම ස්ටෝරි ලයින් එක රිෆ්ලෙක්ට් වෙන්නේ නැහැ. බලමු එක්ට්‍රැක්ස් එක තියෙනවා. Hey, this superstar might surprise you. තෝරන්නේ මේ කවුරු ෆික්ෂනල් කැරක්ටර් එකලා හරි After rumors in an eventful draft, this man is ready to make his WWE debut. මම මේ මියුසික් එක මෝෆ් කරලා දෙන්නේ මේ කොපිරයිට් මොනවා හරි කේස් වෙන නිසා ඒව දාන්න බෑනේ. මේ නම චේන්ජ් කරන්න ඕන මට ඒක අමුතුකම. මේකයි මම හදාගත්ත අවුට්ෆිට් එක. මේ ඔක්කොම කස්ටමයිස් කරගත්තා. This guy is no stranger to the squared circle. Oh, isn't that There is something special about stepping into a WWE ring for the first time. අපි ගේම් වලින්. ඔකේ කියන්නේ මම කැරක්ටර් කොට 15 හදලා දිනනද කියලා. මම වගේ ඉතියි. නගරම් ගන්න මේවා එච්චර I'm sure that our newest රිප් එකක් අපිට අමාරුයි. pick is thrilled to get into the ring and put the events of last week's draft behind him. If a fraction of the hype is real, the attack of the draft will soon be nothing but a speed bump in what will likely be a long and fruitful WWE career. A career that should start with flattening Adrian Buck, who drew the short straw to end up as sacrificial roadkill. Devastating elbow. මේක මේ අපි දාලා තියෙන්නේ මේ ගේ මෝඩ් එක ඇවිල්ලා ලෙජන්ඩරි නේද? ඒක පොඩ්ඩක් එතකොට ගහන්න ටිකක් අමාරුයි මේ. අයියෝ. මෙයාලගේ රෙසිලියන්සි එක වැඩි මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් එකපාර පොඩි කැරක්ටරයක් වුණොත් මේ එක ෆිනිෂ් එකකින් වගේ මේ Getting set up in the corner now. Countering each other එක ෆිනිෂ් එකකින් වගේ මේ රවන්ස් එක ෆිනිෂ් මේ එක ෆිනිෂ් එකකින් වගේ මේ කවුට් කරනද ෆිනිෂ් දෙක තුනක් ගන්නවා මේ පින් කරන්න නම් මොකද මෙයාලා කවුට් කරනවා ලේසියි Trap the arm. Neck breaker. So ස්ප්‍රින්ග් බෝඩ් මොස්ට් එක දාලා got him there. හයිෆ්ලයි මොස්ට් වලට කැමතියි කොට ඕ එල්බෝ එක කොම්බෝස් ඔයගොල්ලෝ දන්නවද කොම්බෝස් ටිකක් ගහගත්තාම මේ ඉක්මනට මේ අපි Nice takedown. How in the world did he kick out of that? He's nowhere near ready to stop fighting yet. He answers right back. Taken down. මේ මූව් සෙට් එකට මට මාරු කරගන්න බැරුණා ඒ ඔක්කොම මාරු කරන්න කොට අවු This won't end well. සබ්මිෂන් එක තිබුණේ තියෙන්නේ ජේන්ස් එකට තියෙන්නේ Out of the way. Point of the elbow, nailed it. Thanks for covering. Going head to head, putting each other to the test. Big shots being fired right now. ෂොට් එකක් තියෙන ගාම්තගෙන මෙයා 1-on-1 නැති ගහන Fashion fisticuffs. Both absolutely drained, but both refusing to give up. ඕ War of attrition with neither superstar wanting බලමු ආයෙත් ඇති නැත්නම් කයිවල් Feel the contact, and so does the WWE. රාෂන්ස් හර What's coming here? Submission. සබ්මිෂන් මූව් එකක් තියෙන මේ ෆිනිෂ් එකට හරි අවුල් එතකොටයි trying to fight it. Anything to not give up. It's a battle of wills now. Who will break first? හරියන්නේ නැහැ මේක
ටිකක් කලින් අයින් කරා. Great use of power to escape. Uppercut. That'll cost some teeth. He's heading back to the ring. What grace! Float over to the DDT. This match is getting the better of him. Yeah, he could really use a miracle right about now. Oh, what a plex. මේ දැන් සමන ලෙවල් එක අඩු වුණා තමයි. ඒකත් කහ පාට යටින් පෙන්නන්නේ පොඩ්ඩක් චෙක් කරන්න. ගොඩක් අප්‍රෝච් මොහොන්ස් වලින් මේ පස්සේ නොකවුට් කරන්න පුළුවන්. වින් කරලා. ඉවරයි. Victory here tonight for the #1 pick. I agree, Byron. That was pure domination. The hell? Not this again. ආයි වගේ. Attacker from the draft. Where's security? Come on. හ්ම්. I guess he's taking matters into his own hands. Good. I'm sick of this. And this time, they're not getting away. The masked assailant is regretting this now. They might not be masked for much longer. ලූෂඩ් මාස්ක් එකක් දාන්නේ. Is that Tony D'Angelo from NXT? Not so. next week play කෙනෙක් මේ ටෝනි ඩීඇන්ජලෝ කියලා. We sort this out. අපි කමෙන්ට්ස් එකක් වගේ ප්ලේ කරලා ආයි next video එකම නැත්තම් මේ ගොඩක් ක්ලික් වීඩියෝ එක. Down and stay there. What are we going to do with him? We're going to get some answers. We're going to get them right now. You have no idea. I have a lot of ideas. And now we're going to start figuring out which one of them is accurate. Start talking. The new era has arrived. දැන් අපි එයාගේ ක්වෙස්චන් කරන්නේ නැහැ අයියා හැම වෙලේ කියලා මේ. අපිව ටාගට් කරේ කියලා. You're known for these types of attacks, but why did you target me? Jealous that I was the #1 pick and you weren't even drafted? It's not always about you. It's about us. Them. All of them. Who is them Who actually? is them? Your goons? The family? Lardan. I think I've had about enough. We'll settle this when you face me in a match next week. අහගත්තේ නෑ Get වරම this උතරේ. attention-seeking mafia one. ඌ තහගත්තේ නෑ මාරේ. දැන් එයා කියනවා it's not just about you, it's about us කියලා. us කියන්නේ කියනවා. And then what else they can say to the party now we got the apologize කරනවා විතරයි. ඒක සපෝට් කරන්නේ නැහැ. ඒක සිකියුරිටි එක අන්තිමයෙන් බලමු. So you got the bad guy, huh? Well, looks like it. I know Triple H and everyone is telling you this is over now, but I still think there's more. CM Punk කියනවා කියන්නේ මේ එහෙම රිප්ලේස් කිව්වට this is over now කියලා. එහෙම වෙන එකක් නැහැ කියලා. මට හිතෙනවා මේ සීන් එක. ස්ටෝරි එක ඉවරයි නේද මේ On his own, whether it's his family or someone else behind. Exactly. And the entire roster should be on the lookout. කවුරු හරි එකෙන් ලොකු ටීම් එකක් තමයි කරන්නේ. දැන් අර ඉස්සර පිළිවෙල මතකද දන්නේ නැහැ මොකද ලොකු ටීම් එකක් හිටියා මේ Nexus කියලා. ඒක ලීඩ් කරේ ඇවිල්ලා වේට් බෑරන් කියලා දැන් කමෙන්ටරි එකම කරන්නේ. ඔර ඒ කාලේ වට ටීම් එකක් හිටියේ කාටවත් හොල්ලන්නත් බෑ මේ CM Punk උත් ඒක හිටියේ. It's Raw's #1 draft pick hoping to shut down. ආයෙත් ඒක නම් හොඳයි. Let's go to the gameplay. Entrance එක මරුවේ මාස්ක් එකක් දාන්න. දැන් අපි අරයක මැච් එකදී. We're certainly no strangers to surprise attacks and deceptive actions, but this match feels especially. මේ ගේම් එක නම් දිනන්න විතරක් නෙමෙයි තියෙන්නේ අපිට උඩ ඔබ්ජෙක්ටිව්ස් එකක් තියෙනවා. Control to face Tony D'Angelo in the ring rather than roughing the jabroni up backstage. D'Angelo ruined 2 big nights, and tonight his target is looking to ruin Tony D'Angelo. That gets your attention.
Unleash of Fury ගැන අපි කේන්තිය පෙන්වන්න කිව්ද කියන්නේ අර දැන් පිටි කාලනේ. Shoved out of the way. අයියෝ. Totally helpless at the moment. Scoop slam. A reversal. Well scouted. Looking to apply an agonizing armbar stretch. Just stretching out the arm. That attack was definitely pre-calculated. Ooh. To greatly diminish the power in that arm. Planted neck first. Off the rope he goes. Blast off. Oh, he had that scouted. රිවර්ස් කරා. Jeez. Why are they coming over here? Lots of space and concrete. That's why. Oh, it gets put in අයි. the barricade. Oh, and he slammed his face right into the barricade. Hardy's taking කොම්බෝස් ටිකක් ගැව්වා වැදුනා ඒක. ඔය කොම්බෝස් ගහටි ගොඩක් වෙලාවට ස්ටන් වෙනවා ඉක්මනට. ඒක බේරෙන්න ඕන. හරි. යා back in ඒකට the ring here. වෙයි නැතේ. ඔව් What a හරි. clothesline. ඊළඟ අප්ඩේට් එක මොකද? ෆිනිෂ් එක ගන්න. Clothesline. Ooh, well planted knee. Ouch. ඉතින් හෙවි ඇටැක් එකක්. Standing drop kick. Great ups. හෙවි මූව් කරගන්න බෑ. උකව් ඉවස් කරලා Half and half suplex. Lights out. මම ලයිව් මේක. Waist lock. සුප්ලේ. Oh no. දෙවිදේ. My goodness. And Tony is getting beaten down. ඒක ගහන්න සිග්නේචර් ගහගන්න Free ඉස්සලා. exchange. Uh-oh, this is not going to end well. Nice suplex. අයි. What a counter by Tony. D'Angelo. Finally finding Yeah, an that's answer it. to that onslaught. Tony showing it's not a time for lying down. It's time for fighting back. And ඒක Tony හරි didn't see වස්කා. that coming. Neck breaker. Getting carried to a vulnerable position here. He has to be in a world of hurt here. Yeah, you can see the physical cost of this match. Perched up top. Diving leg drop. ඔය ටැකිලේ ප්‍රොබ් එක නම් පොඩ්ඩක් හෙවි දැයිලා. With the counter. ඒකත් වදිනවා වැඩි. සයිස් එකත් එක්ක Standing drop kick. Great ups. ඩාන්ට් එකක් ගත්තා. He's getting pumped, he's getting focused, and he's taking the WWE Universe with him. ඕ. Belly way over. ඔරගේ මූව්ස් එක සයිස් එකට හරිය මූව්ස් නෙමෙයි. මේක මාතු කරගන්න. සිග්නේචර් එකක් කරේ. Taken down. What did this superstar look අම නෙක්ස්ට් සීරීස් එක යනකොට මේ මූව්ස් එක ඔක්කොම හදාගෙන එන්න. This won't end well. Oh, big stop. බලමු. හරිනේ. And what he's looking for here looks like a potential submission maneuver coming. ඒක ඩිෆීට් කරන්න කියලා කියන්නේ. Might just do it. This might just end it all. There is no mercy being shown, wrenching deep into this hold. අද මූව් එක දාගන්න Use of ඕනේ. power to escape. Rear European uppercut. Now Tony is getting beaten down. Tony might be feeling a bit rattled. ඒක සුපර්. සුපර් ලෙක්ස් එක. Being placed onto the top rope. අයි. He saw that coming. Oh, shocking inside cradle. Small packages could be it. And only gets a 1 count. This is where great cardio makes all the difference, helping you Ay. stay deep into the match. ඒක සිග්නේචර් නෑ. Kick right to the face. He's in a bit of agony now. Yeah, but you gotta expect a few bumps and bruises at this point. Answer after answer for each other's offense. Oh, that'll clean your clock. Evades the attack. අයියෝ. Launched with a belly to belly.
He's looking to take things to the ගාන outside. ෆිනිෂ් එක. Oh, man. Turned it into a එන්න. statement DDT. And now thrown back into the ring. Climbing the turnbuckles to the top. Soaring. Diving brain chop. බ්‍රේන් ෂොට්. He's going for the pin. This is more than a win. The #1 draft pick can now move on and focus on bigger goals. Good riddance to Tony D'Angelo and whatever this was all about. Now what? Is that Charlie Dempsey? What the hell is going on? That's certainly Gigi Dolan. නීඩ්ලස් මේ Trick Williams. අම්මට බ්‍රෙක් විලියම්ස් මේ ඔක්කොම NXT කට්ටිය. And now Tony D'Angelo's recovered and joining the NXT champion. Clearly D'Angelo wasn't acting alone in all of this. Yeah, I'm starting to see a So, common theme here, guys. මේ NXT කට්ටිය වගේ මේ ඔක්කොම එකතු වෙලා තියෙනවා. This is a full-on invasion. And the invaders are all from NXT. We need help back there right now. Shit. Adam Pearce is trying to intervene. Nikita Lyons with a chair. And Pierce මට ඔබේ මැනේජර්ස් කඩක් ගන්න. The NXT Unity Tag Champions Union have Punk taken yeah. out CM Punk. and ශාස් ල. Dale too. This is insane. Please, somebody, anybody, do something. We are under siege. ඔලුවට ගන්න එපා. Bailey and Kevin Owens. Finally. ටිකක් තියාගන්න. Come in here and do this without ඒ repercussions. Bailey and චිත්‍රය Are you serious? එතකොට Witnessing. බේලිය මේන් රෝස්ටර් එක කට්ටිය යනවා. If you couldn't tell, this is a mutiny. Current and former members of NXT have united under one cause. We will no longer stand by and be treated like third-class citizens. මේ ගෲප් එක ඇවිල්ලා නම මියුටිනි. We will not stop until NXT is the one and only brand left standing in WWE. NXT සෙට් එකක් තමයි යනවනේ මට මම දන්නේ ඇයි බේලි උයි මේ We've just witnessed බේලි මේ anarchy. KO එකේ පැත්තට Bailey said it herself. Unbelievable. එකක් දන්නේ ඒ රීසන් එක. Well, it's over for tonight at least. Who really knows at this point? I might be out for a bit after what they did to me. But the Yeah, second well, I'm back, I need revenge on the NXT Unity champions and every single CM Punk injured වෙලා කොරගේ මට ට්‍රයිසෙප් එක ගියා දන්නේ. with you. Good. But don't forget, I warned both of you that this අර ලෝගෝ එක මාරු කරලා මේ පෙප්සි ලෝගෝ එක ගන්න දෙන්නේ CM Punk ඒක නිකන් No, බේලි this isn't the time to point fingers. Yeah, it's the time to start Listen. listening to me. Yes. No one around here can be trusted. No one. This could go all the way to the top. Who created NXT and would stand to benefit from all this? Yeah, මම ඒක chew ගන්නවා. on that for a minute. බ්ලේම් කරන හොල් මේකටම CM Punk. ඒක බෝඩ් එකට Look, I've already spoken to Nick Aldis, and we're going to work together to fight back against this NXT mutiny. Raw and SmackDown are a united front. But we need a leader. I drafted you #1 for a reason. I know you can step up to lead the charge. After what they did to me, I don't need convincing. But what are we getting ourselves into? You heard what Punk just said about Triple H. ඒ Punk කියන ත්‍රිපල් එච් ටීම් බෝස් මේකට ඉගෙන ගන්න. NXT කියන එක against Side by side with run Triple when H, මේගොල්ලන්ගේ to through. figure out what's been going on. There's no way he has anything to do with this. මට නම් ඒක I විශ්වාස don't know නැහැ. what to believe at this point. I do know Punk was right about being careful who we trust, though. Yeah, that's right. I know. It seems like Bailey and KO have convinced most of NXT to join them along with some other big names from our side. And we have to assume that any other NXT alumni from Raw and SmackDown might be one of them. Yeah, ඒ කියන්නේ දැන් this Outside of WWE
got someone in mind? I do. I know just the person to turn the tide. Therefore, from ඒ කියන්නේ දැන් මෙතන කියන්නේ Triple H ඉන්නවනේ. දැන් මේ Triple H මේගොල්ලෝ සස්පෙක්ට් කරනවානේ. එතකොට තව ඉෂුව එකක් තමයි දැන් මේ two brands දෙක ඇතුලේ ඉන්නවා යාළු සුපර්ස්ටාර්ස්ලා. ඒ කියන්නේ NXT වලින් ස්ටාර්ට් අප් කරුවා. ඒකයි අවුල. දැන් මේගොල්ලෝ කියනවා කවුරු හරි කියන කට්ටිය පිටින් වෙන්නන්න වෙනවා කියලා. අපිට චූස් කරන්න පුළුවන් කවුද ගන්න. Indies driver promotion. Driver promotion. Rival promotion. Okay, but how does that prove Now, that local NXT is promotion working and with NXT? Eh, that's How do it. you know we can trust them? මෙතන අපේ දාන්න පුළුවන් අපි දැන් ඔය කවුරු හරි කෙනෙක් අපි ආයි WWE වල උදව්වට ගන්න නැහැ දැන් මේ අපිට ඒක ට්‍රේන් කරාද ඩේට් කරාද ගෝගෙනින් තමයි මේ චූස් කරන්නේ නේ ඉතින් තුගෙට ගන්න අපි තමයි used to take train together. we used to train together for years. You spend that much time with Exactly. someone, putting your health and safety in their hands, you know you can trust them. All right, sold. After you get them on board, දැන් අපිට ඔන්බෝඩ් කරගන්න තියෙනවා අම්මා රොන්ඩර් එකක් තියෙන්නේ මේ මේකන ඇවිල්ලා ගොඩක්ම වෙන්නේ NXT වලින් WWE වල ස්විච් එකක් තියෙනවා NXT වලින්ම සාක්ෂි කරලා දැන් අපි වගේ කරක්ටර් NXT එකේ නෙවෙයි අපි කියන්නේ ඒ කරක්ටර් එකල වෙනම ප්‍රොමෝෂන් එකක් ප්ලේ කරලා ඒක හොඳට ප්ලේ කරපු නිසා තමයි ඔගේම අපි දැනට මෙතන නවත්තමු දැනට මෙතන අපි නවත්තලා අපි next video එකෙන් අරන් යන්න මෙතන පස්සේ වෙන්නේ මොනවද කියන්නේ මම කොහොමද මේ සීරීස් එක කම්ප්ලීට් කරනවා episodes මම හිතන විදිහට 5-6ක් වගේ යයි මේකේ so thanks for watching guys see you in another video see ya